සැඟවුණු තැන් සොයා ගවේෂණ සැඟවුණු තැන් සොයා ගවේෂණ. අද ඔන්න ගවේෂණ කණ්ඩායම ඇවිල්ලා ඉන්නේ හරියටම කට්ටුව ග්‍රාමයට. මේ කට්ටුව ග්‍රාමයේ පිහිටලා තියෙන්නේ කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ අයිනෙමයි නැත්නම් ප්‍රධාන මාර්ගයේ අභියසමයි. ඉතින් මේ කට්ටුව ග්‍රාමයට අපි අද ආවේ විශේෂ තැනක් හොයාගෙන යන්න. මේ විශේෂ තැන ගැන කතා කරොත් එහෙම කලාකරුවන්, ගත්කතුවරුන්, ඒ වගේම නීතිඥයන්, ඒ විතරක් නෙමේ මාධ්‍යවේදීන් ඇත්තටම මාධ්‍ය තුලින් විවිධ දේවල් අරන් ආවට සමහර මාධ්‍යවේදීන් දන්නේ නැතුව ඇති මාධ්‍යවේදීන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න, ගත්කතුවරුන්ගේ කටයුතු සාර්ථක කරගන්නට කටයුතු කරන මුනිවරයෙක් ඉන්නවා මේ ලංකාව තුල. ඒ කියන්නේ මුනිවරයෙක් වැඩ සිටින විශේෂ තැනක් තියෙනවා. ඒ තමයි කට්ටුව දේවස්ථානය. අද යන්නේ මේ කට්ටුව දේවස්ථානයේ ඉතිහාසය සොයාගෙන. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේ මුනිවරයා වෙනුවෙන් වෙන්වෙච්ච දේවස්ථාන 4ක් විතරයි ලංකාවේ තියෙන්නේ. නිල වශයෙන්ම ගොඩක් අපි Google කරොත් නැත්නම් අපි අන්තර්ජාලයේ හෙව්වොත් ප්‍රධාන වශයෙන්ම හම්බෙන්නේ තැන් 3ක් විතරයි. ඒ අතරතුර එක් ස්ථානයක් විතර තමයි මේ කට්ටුව දේවස්ථානය හඳුන්වන්නේ. අපි තව තැනක් තියෙනවා. ඒ ගැන කතා කරන්න තොරතුරු තරම් එනවා අද දවසේ. මේ සියල්ලමත් එක්ක දැනගන්න නම් එකතු වෙන්න ගවේෂණත් එක්ක මේ සැඟවුණු තැන් සොයා ගවේෂණ. සැඟවුණු තැන් සොයා ගවේෂණ. අපි ඉතින් ඔන්න පාරෙන් ඇතුළට ආවා. මේ අවුරුදු 179ක ඉතිහාසයක් තියෙන දේවස්ථානයකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ශුද්ධ වූ ෆ්‍රැන්සිස් ද සාලේස් මුනිතුමා වෙනුවෙන් කැප කරලා තියෙන දේවස්ථානේ. ඉතින් මේ අවුරුදු 179ක ඉතිහාසය සහ මෙතුමාගේ කතා වස්තුව සියල්ලම රැගෙන එන්න අපි සූදානම් වෙලා ඉන්නවා. එන්න යන්න මගෙත් එක්ක මේ ගවේෂණ තුලින්. සැඟවුණු තැන් සොයා ගවේෂණ. අන්න ඉතින් අපි අද ඉන්නේ අවුරුදු 179ක ඉතිහාසයක් තියෙන දේවස්ථානයකට ඇවිල්ලා. මේ දේවස්ථානයේ අවුරුදු 179ක ඉතිහාසයක් තියෙනවා කියද්දිම ලංකාව තුල අපිට ලැබුණු තොරතුරු අනුව වැඩිම ඉතිහාසයේ තියෙන දේවස්ථානයේ විදිහට හඳුන්වන්න පුළුවන් සුද්ධ වූ ෆ්‍රැන්සිස් ද සාලේ මුනිවරයා වෙනුවෙන් කැප කරපු දේවස්ථාන අතරින්. ඉතින් මේ පිළිබඳව තොරතුරු හොයාගෙන යන්න අපිට තොරතුරු කතා කරන්න විශේෂ පුජ්‍යලෙක් අපිත් එක්ක එකතු වෙනවා. එතුමම හඳුන්වලා දෙන්නම්. එතුමට ගමේ කියන්නේ අනුවර්ත නාමයේ බන්දු. බන්දු කියපම තමයි මේ කට්ටුව ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාම දන්නේ. නමුත් එතුමාගේ නම වෙන්නේ සිරිමෙවන් ප්‍රනාන්දු නැත්නම් සිරිමෙවන් ප්‍රනාන්දු මහත්මයා. ඉතින් එතුමාවත් පිළිගන්නයි සූදානම් වෙන්නේ අපේ ගවේෂණ නාලිකාවට. ඔන්න ඉතින් අනුවර්ත නාමයෙන් හඳුන්වන බන්දු මහත්මයා පිළිගන්නයි සූදානම් වෙන්නේ. අයිබෝන් ජේසු පිටයි. අයිබෝන් ජේසු පිටයි. ඉතින් මේ ඉන්නේ සිරිමෙවන් මහත්තයා. ඉතින් ගම්මේ කතා කරන්නේ බන්දු කියලා. ඉතින් මමත් මෙතනින් එහාට මේ බන්දු කියන නමින්ම ආමන්ත්‍රණය කරනවා. ඉතින් සිරිමෙවන් මහත්තයා බන්දු කියලා කතා කරන්න පටන් ගන්න කලින් ඉතින් අර නමත් කියන්න ඕනේනේ. මේ කට්ටුව කියන ගම
මේ කට්ටුව කියපුවාම හිතා ගන්න බෑ. මොකක්ද මේ විශේෂත්වයක් තියෙනවද කට්ටුව කියන ග්‍රාමයේ? කට්ටුව කියන්නේ සාමකාමී පරිසරයක සෞභාග්‍යමත් ග්‍රාමයක්. කට්ටුව කියන්නේ ඒ වගේම ඈත අතීතයේ මුතුන් මිත්තන් කට්ටුව කියන වචනේ පාවිච්චි වෙන්න මූලික හේතුව අලියතුන් ඇල්ලීම සුදුනා ඇත්ගාල තිම්පිගස් කටුව කියන ප්‍රදේශවල නමුත් මේ කට්ටුව කියන ග්‍රාමයේ තමා ඒ අලියතුන් ගෙනල්ලා ගාල් කරලා හීලෑ කිරීම සිදු කරේ. ඒ හීලෑ කිරීමට කියන වචනේ තමයි කට්ටු ගැසීම. කට්ටු ගැසීම කාලයාගේ ඇවෑමෙන් කට්ටුව බවට පරිවර්තනය වෙලා තියෙනවා. අතරම සිරිමන් මහත්තයා මේ ගවේෂණවල විශේෂ දෙයක් තමයි අපි හොයන් යන්නේ සැඟවුණු ඉතිහාසය. මේ සැඟවුණු ඉතිහාසය හොයන් යද්දී ඔන්න සිරිමන් මහත්තයා සමහරට අද දැනගනීවි අපිට තව කතාවක් කියන්න. සිරිමන් මහත්තයා මට ඊට කලින් අහන්න ඕනේ මෙතන ඉඳන් මීගමුවට කොච්චර දුරයක්ද කිලෝමීටර? ඔව් කිලෝමීටර 1.5ක වගේ. කිලෝමීටර 1.5 වගේ දුරක් තියෙන්නේ. ඔබට මතක ඇති අපි මීට කලින් වැඩසටහනක කිව්වා මේ කඩොල් ලතා පිළිබඳව. කඩොල් ලතා ඇත්තරම මේ දුටුගැමුණු රජතුමාට පූජා කරලා තියෙන කඩොල් කැලෙන් අල්ලපු නිසා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔන්න අද තව සාක්ෂියක් එකතු වෙනවා. ඒ අල්ලපු අලියතෙන් හීලා කරලා තියෙන්නේ කට්ටුව කියන ග්‍රාමයේ. ඉතින් ඔන්න සැඟවුණු ඉතිහාසයෙන් අපි හොයන් යන්නේ. මේ තමයි ජනප්‍රවාදය. ජන ඉතිහාසය. පුරාවිද්‍යා ඉතිහාසය, පොතේ පතේ ඉතිහාසය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ජන ඉතිහාසය කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක් සිරිමන් මහත්තයා. දැන් ඔබතුමාගේ කතාවෙන් අද අපිට තවත් අහුරුවක් ආවා. ඒ තමයි මේ ප්‍රදේශයේ අලියතුන් හිටියායි කියන එක. ඉතින් මේ පිළිබඳව කතා කරද්දී සිරිමන් මහත්තයා අපිට තවත් දෙයක් දැනගන්න ඕනේ. ඒ තමයි මේ දේවස්ථානේ. මේ දේවස්ථානයේ තමයි මම හොයපු තොරතුරු අනුව ඔබතුමාත් එක්ක සාකච්ඡාවෙත් හම්බුනේ අවුරුදු 179ක ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි පොඩ්ඩක් අපේ ගවේෂණ නාලිකාවෙන් හිතවතුන් දැනුවත් කරමුකෝ මේ දේවස්ථාන ඉතිහාසය පිළිබඳව. ඔව්. කට්ටුව අපේ චිතුන් සංගීත වර්ෂ 179ක් පිරෙනවා. එතකොට මේක ආරම්භයේ තියෙන්නේ ඈත අතීතයේ 1846. 1846 පමණ. එතකොට ඒ කිතුන් සංඝයේ දේව ගරුබිය ඇති ස්වාමින් වහන්සේට විශ්වාස පක්ෂ කිතුන් සංඝයක් හැටියට තමයි කට්ටුව ජනතාව හැඳින්වෙන්නේ. එතකොට 1846 ආරම්භ වෙච්ච ඒ මුල් පැරණි දේවස්ථානයේ මීට බිම් කට්ටි 10කට හැපැත්තේ තියෙනවා ඒ භූමිය. ඉන් අනතුරුව තමයි මේ දේවස්ථානයේ මෙතන ඉදි වෙන්නේ. දෙවෙනි දේවස්ථානයේ තමයි මේ කට්ටුව මේ දැන් වර්තමානයේ මේ අපි මේ මෙතන ඉඳන් කතා කරන්නේ. එතකොට ඒ දේවස්ථානයේ පැරණි දේවස්ථානයේ 1901 පාද නමස්කාරය සඳහා පාවිච්චියට ගන්න අවසර දුන්නා කොළඹ අගරදුගුරු පදවියෙන්. ඉන් පසුව 1902 දී මේ අක්කර 3ක භූමි භාගය එක්කෙනෙක් පරිත්‍යාග කරනවා. ඒ පරිත්‍යාග කරන්න කිරීම පිටුපසක් තියෙන්නේ ප්‍රාතිහාර්යාත්මක කතාවක්. ඒ කියන්නේ අපි මේ කතාව කියමුකෝ මේ බඳු මහත්තයා මොකද්ද මේ ප්‍රාතිහාර්මය කතාව? ඒතකොට අපි මේ ශ්‍රාවක අපි බලන ගවේෂණ නාලිකාවේ නරඹන්න කැමති වෙයි ප්‍රාතිහාර කතාව දැනගන්න. ඔව්. මෙතන මේ අක්කර 3ක භූමි භාගයේ 1902 දී එතකොට පැරණි දේවස්ථානයේ මංගල්‍යය සිදුවෙන මොහොතේ ඒ මංගල්‍ය පෙරහැර එන්නේ ඒ දවස්වල පාරවල් නැහැ මංගල්‍ය පෙරහැරවල එන්න. ඉඩම් වලින් කම්බියටවල් අයින් කරලා තමයි පෙරහැර එන්නේ. ඒ නතරතුර මේ දේවස්ථාන භූමියනුත් ඒ දේවස්ථානයට යන්න පාර තිබුණා. එතකොට මේක පුද්ගලිකුට අයිති ඉඩමක්, පුද්ගලික ඉඩමක්. ඔහුගේ පුංචි විරෝධයක් ඒ අවස්ථාවේ පැන නැගිලා තියෙනවා. ඒ පැන නැගීම තුල පසු කාලීනව කෙටි කාලයක් තුල ඔහු නොසිතූ විරු අකරතැබ්බයකට මුහුණ දීලා තියෙනවා. ඒ කියන්නේ කලබල මේ කරදරකාරී ස්වභාවයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒ සිදුවීම තුල ඔහුට මේ ප්‍රශ්نين ගොඩෙන්නට මගක් නැති තැන මේ සුද්ධෝ ෆ්‍රැන්සිස් ද සාලෙස් මුනිතුමාට ඇවිල්ලා බාරයක් වෙලා තියෙනවා. මේ නොසිතූ කරදරෙන් निराකරණය කරගන්න බැරි කරදරෙන් මාව ගැලෙව්වොත් මම ඔබ වහන්සේට මේ අක්කර 3ක භූමි භාගයේ දේවස්ථානයක් ඉදිකිරීම සඳහා පරිත්‍යාග කරනවා කියලා. ඒ වගේම ඔහු නොසිතූ විරු ලෙස ඔහුගේ ප්‍රශ්نين ගැලවීම ඔහුට ලැබුණා. ඒ ලැබීම තුළ ඔහු පරිත්‍යාග කරපු මේ අක්කර 3ක ඉඩම තුළ තමයි මේ නව දේවස්ථානය ගොඩ නැගෙන්නේ. හරි. එතකොට මේ ඒ හින්දා වෙන්න ඕනේ මේ අපි එනකොට ගමන් මග කියද්දි නම්බර 600 කියලා කියන්නේ මෙතන නේද? ඔව් 650. නම්බර 650. නම්බර 650 කියන අංකේ තමයි හිමි වෙලා තියෙන මේ දේවස්ථානයේ තියෙන භූමි භාගයට. ඉතින් මේ අපිට තව කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් මේ සුද්ධ වූ ෆ්‍රැන්සිස් ද සාලේ පියතුමා කියලා කියන්නේ හරි මේ
නිවුණු ඒ වගේම ජනතාව වෙනුවෙන් ඉතාමත් ආදරය දක්වන මුනිවරයෙක් විදිහට තමයි හඳුන්වන්නේ බඳු මහත්තයා. මම හරිනේ ඒ ගැන කතා කරොත්. ඔව් අනිවාර්යෙන්. ඉතින් මේ අද දවසේ පොඩ්ඩක් සද්ද තියෙනවා එළියේ එහා පැත්තේ දේවස්ථානය තුලත් පොඩි අලුත් එළියක් කටයුතු කිරීම ටිකක් සිද්ධ වෙනවා. ඒ වගේම තව ඉදිරියෙනුත් පුංචි පුංචි මේ ලී මඩුවක වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒ සද්ද ඒවි ඉතින් ඒ දේවල් ගඩිය යන හිතන්නේ නැතුව අපිත් එක්ක එකතු වෙන්න. අපි තව තොරතුරු හොයාගෙන යන්න සූදානම් වෙන මේ සැඟවුණු තැන් සොයා ගවේෂණ. සැඟවුණු තැන් සොයා ගවේෂණ. ඉතින් මේ ගවේෂණ අද අපි ඇවිල්ලා ඉන්නේ සුද්ධ වූ ෆ්‍රැන්සිස් ද සාලේ මුනිවරයාගේ දේවස්ථානයකට. මේ දේවස්ථානයේ විශේෂයෙන් මතක් කරන්න ඕන නැවතත් ගත්කතුවරුන්ට, මාධ්‍යවේදීන්ට, නීතිඥයන් වෙනුවෙන් ආශිර්වාද කරන්න වෙන් වෙච්ච දේවස්ථානයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ අනිත් බැතිමතුන්ට එන්න බෑ කියන එක නෙමෙයි. මේ විශේෂයෙන් සුද්ධ වූ ෆ්‍රැන්සිස් ද සාලේ මුනිතුමා ඒ අයට වැඩිපුර ආශිර්වාද කරන උන්ව ආරක්ෂා කරන්න කැප වෙලා ඉන්නවා කියන කතාව තමයි කියන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න බන්දු මහත්මයා. බන්දු මහත්මයාගේ අහන්න සූදානම් වෙන්නේ ඉතිහාස කතාව බඳු මහත්තයා. මේ දේවස්ථානයේ නව දේවස්ථානයේ පිළිබඳව ඔබතුමාට ගොඩක් දේවල් තියෙනවා කියන්න. අපි බොහොම කෙටියෙන් මේ ඉතිහාසය පිළිබඳව කතා කරමු. අපිට මේ ලැබුණු මනරම් භූමි භාගය තුල 1911 ජනවාරි 17 වෙනි දිනේ නිර්මල මරියනිකායේ ගරු ජුලියස් බොර්ටි පියතුමා විසින් මුල්ගල් තබනු ලබනවා. ඒ 1911. ඉන් අනතුරුව අවුරුදු 12ක් වසර 12ක් මෙම දේවස්ථානයේ ඉදිකිරීම කටයුතු ක්‍රමයෙන් දැඩි වේසමහන්සියෙන් වගකීමෙන් කැපවීමෙන් මුතුන් මිත්තන් විසින් කරගෙන යන අතරතුර 1923 තමා මේ පළවෙනි වාර්ෂික මංගල්‍ය මෙම දේවස්ථානයේ පවත්වනු ලබන්නේ. ඉන් අනතුරුව දිගටම මේ දේවස්ථානයේ පනගතුරු මීසමේ නතු මේ දේවස්ථානයක් වශයෙන් දේවස්ථාන වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනු ලැබුවා. ඉතින් ඔන්න මේ ඉන්න දේවස්ථානයත් ඔබට දැන් තේරෙනවා අවුරුදු 100කට එහාවට අවුරුදු 102කට ආසන්න කාලයක ඉතිහාසයක් තියෙනවා. මුල්ගල තියපු දවසේ ඉඳන් ගන්න නැතුව අපි දේවස්ථානය විවෘත කරපු දවසේ ඉඳන් ගත්තොත් තමයි මේ අවුරුදු 102කට එහා ගිය ආසන්න ඉතිහාසයක් තියෙන දේවස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ හාස්කම් සහිතව මේ වගේ මේ කටයුතු වෙන සුදු ෆ්‍රැන්සිස් ද සාලේ මුනිතුමා පිළිබඳව තොරතුරු ටිකක් කියන්නකෝ බඳු මහත්තයා. අපි මේ අපේ ගවේෂණ නාලිකාවත් එක්ක ඉන්න එකතු වෙලා ඉන්න හිතවතුන්ට. ඔව්. සුද්දෝ ෆ්‍රැන්සිස් සාලස් මුනිතුමා කියන්නේ ප්‍රංශ ජාතිකයෙක්. එතුමා ප්‍රංශයේ සෙවෝ ජනපදයේ සාලස් නැමැති මාලිගාවේ උපත ලැබපු සිටුවරේ වංශවත් සිටුවරේ. ඉතින් එතුමා ස්වාමින් වහන්සේට කැප වෙමින් උන්වහන්සේ වෙනුවෙන් 1567 තමයි උන්වහන්සේ මෙලොව එළිය දකින්නේ. උන්වහන්සේ පූජාත්වරය ලබනවා 1593. ඒ කියන්නේ අවුරුදු 26 දී පූජාත්වරය ලබනවා. ඉන් අනතුරුව උන්වහන්සේ 1602 දී ක්‍රිස්තු වර්ෂ 1602 දී උන්වහන්සේ රදුගුරු අභිෂේකය ලබනවා. ඉතින් රදුගුරු අභිෂේක ලබන අතරතුර උන්වහන්සේ ඒ ප්‍රදේශයේ මිත්‍යා දෘෂ්ටිකින් කැල්වින් වාදීන්, ඒ කියන්නේ ආගමක් නැති අයට ආගම ගැන උන්වහන්සේගේ පන්හිඳ මෙහෙයවමින් මුළු ජනතාවටම උන්වහන්සේගේ ඉතිහාස කතා පොත්වල තියෙනවා 72000ක් සත්‍යාගමට හරවා ගත්තා කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ පන්හිඳ මෙහෙයවමින් උන්වහන්සේ කතෝලික ආගමට ජනතාව ඒක රාශී කරගෙන තියෙනවා. ඉතින් මේ දැන් තේරෙනවා මේ බඳු මහත්මයාගේ අන්තිම කතාවේ තියෙනවා මේ පන්සිඳ මෙහෙයවමින් ඒකින්ද වෙන්න ඕනේ මෙතුමාව නැත්නම් උන්වහන්සේව මේ උන්වහන්සේ තුලට බාර වෙලා ඉන්නේ මේ ගත්කතුවරුන්, ලේඛකයන්, ඒ වගේම මාධ්‍යවේදීන්, රචකයන්, මේ සියලු දෙනාම නීතිඥවරුන්, මේ සියලු දෙනාම යොමු වෙලා තියෙන මේ වෙනුවෙන් වෙන්න ඕනේ. ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන් ඔන්න ඔබ වෙනුවෙන් ඉන්න මුනිවරයා විදිහට හඳුන්වන්න පුළුවන් අපේ ෆ්‍රැන්සිස් ද සාලේව මුනිතුමාව නැත්නම් මේ මුනිවරයාව. බඳු මහත්තයා තව මොන හරි එකතු කරන්න දේවල් තියෙනවා මං හිතන්නේ. ඔව්. උන්වහන්සේගේ මංගල්‍ය වැටෙන්නේ ජනවාරි 24 වෙනිදා. 24 වෙනිදා
ඉදිරියට යෙදෙන ඉරිදින තමා මංගල්‍ය සිදු වෙන්නේ. ඒ වගේම උන්වහන්සේ ගොඩාක් පාත්‍යාහාර කරපු කෙනෙක්. ඒ නිසා ගොඩාක් අය උන්වහන්සේව වැළඳගත්තා. ඒ වගේම සුද්ධ සභා මාතාව තුළ සුද්ධ සභා ඉතිහාසයේ දේව ධර්මාචාර්ය පිළිබඳ සුද්ධවන්තයින් ඉන්නේ 32 දෙනයි. ඒ 32 දෙනාගෙන් කෙනෙක් තමයි සුද්ධ ෆ්‍රැන්සිස් සාලිස් මුනිතුමා. ඒ වගේම උන්වහන්සේ අද සමාජයේවත් එදා සමාජයේවත් දක්නට නැති දුහිල්ලතෙක් පහත් වුණා කියනවා. ඒ කියන්නේ නිහතමානීකම, බැහැපත්කම, නිර්හංකාරකම උන්වහන්සේ තුලින් අපටත් අදටත් ඉගෙන ගන්න දේවල් බොහොමයක් තියෙනවා. ඉතින් ඒ නිහතමානීකම තමයි හැමෝටම වැදගත් වෙන්නේ. ඉතින් සුදු ෆ්‍රැන්සිස් සාලේ මුනිතුමා තමයි මේ පිළිබඳව කතෝලික ප්‍රතිමතුන්ට සහ ලෝකවාසී රටවාසී සියලුම ජනතාවට පාඩම් කියා දුන්නේ. ඉතින් පාඩම් කියා දුන්නා වගේම ඉතාමත් වැදගත් වෙච්ච දෙයක් තියෙනවා මට අපේ බඳු මහත්මයාගෙන් අහන්න. මේ ස්ථානයට ආපු ගමන් යම් කිසි විශේෂ උච්ච දෙයක් ඔබතුමා අපිට පෙන්වුවා. ඒ පිළිබඳව තොරතුරු ටිකක් දැනගන්න ඕනේ. කොහොමද අපිට මේ දේවස්ථානයට එක හම්බුනේ සහ ඒ පිළිබඳව තොරතුරු අපේ ජනතාව බලන් ඉන්නවා මොකක්ද මේ විශේෂ දේ කියලා දැනගන්න. ඔව්. අපි වර්ෂ ගානාවක් කල්ප ගන්නවා බලන් හිටියා සුද්ධ ෆ්‍රැන්සිස් සාලිස් මුනිතුමාගේ සුද්ධ ධාතුවක් අපේ දේවස්ථානයට ලැබෙනකම්. ඒ සුද්ධ ධාතුව ලබා ගැනීම සාක්ෂාත් කරගන්න හම්බුනේ අප මීසමට පැමිණි වර්තමාන මීසම් සේවක ගරු රොහන් දල්විස් පියතුමාගේ ඉල්ලීමක් පරිදි කැලණිය දලුගම සුද්ධ ෆ්‍රැන්සිස් සාලිස් දේවස්ථානයේ මීසම් සේවක ගරු වික්ටර් ජයමාන්න පියතුමාගේ තමා අපිට ඒ සුද්ධ ධාතුව ලැබුණේ. ඒ ධාතුව ලැබෙන්න මූලික හේතු වුණේ අපේ මීසම් සේවක පියතුමා. ඒ නිසා තමයි අපිට ඒ ධාතුව ජනවාරි මාසේ 9 වෙනිදා අප දේවස්ථානයේට වැඩම කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මේ සුද්ධ වූ ධාතුව පිළිබඳව කතා කරද්දි මේ තමයි කතාව මේ දලුගම පල්ලිය තුලින් නැත්නම් දේවස්ථානය තුලින් තමයි මෙම දේවස්ථානයට ලැබෙන්නේ. හැබැයි මේකේ ඉතිහාස කතාව ඊට වැඩි එහා ගිය දෙයක් තියෙනවා. ඒ වගේම අපිට හඳුනාගත නොහැකි වෙනවා මේ ධාතුව සුද්ධ වූ ෆ්‍රැන්සිස් සාලේ මුනිතුමාගේ ශරීරයේ ධාතුවක්ද නැත්නම් භාවිතා කරන ලද දේක කොටසක්ද කියන එක හඳුනා ගන්න බෑ. හැබැයි තව කතාවක් තියෙනවා ෆ්‍රාන්සේ පිළිබඳව. මෙම සුද්ධ ධාතුව මේ මෑත කාලයේ ගෙනාවු සුද්ධ ධාතුවක් නෙමේ. මීට ගොඩක් කාලයකට ඉහත ප්‍රංශේ පූජාපසාදින්තුමන් වහන්සේලා ලංකාවට වැඩම කළ සුද්ධ ධාතුව. ඒ නිසා මේ විශේෂත්වයක් තියෙනවා. ඒ දුර්ලභ කාලයක ලැබෙන ධාතුවක්. ඒ නිසා මෙහි සුවිශේෂී අංගයක් ගැබ්ව ඇතයි මම තරයේ විශ්වාස කරනවා. ඉතින් ඒ පිළිබඳව දැනගන්න මේ ධාතුව නැත්නම් මේ සුද්ධ වූ ධාතුව දැක ගන්න, ඒ වගේම මේ දේවස්ථානයට පැමිණලා සුද්ධ වූ ෆ්‍රැන්සිස් සාලේ මුනිවරයාගේ ආශිර්වාද ලබා ගන්න ඔබට එන්න අවස්ථාව තියෙනවා. ඉතාමත් පහසුවෙන් එන්න. මීගමුව හලාවත නැත්නම් මීගමුව පුත්තලම ප්‍රධාන මාර්ගයේ අභියසමයි මේ දේවස්ථානයේ පිහිටලා තියෙන්නේ. ඔබට ගමන් විඩාව නිවා ගන්නත් පුළුවන්, ආශිර්වාද ලබා ගන්නත් පුළුවන්. එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ ආරාධනත් එක්කම බඳු මහත්තයා මට අන්තර්ජාලය තුළ මම පිරික්සීම් කරද්දී මට දැනගන්න හම්බුනේ සහ දැක ගන්න හම්බුනේ දේවස්ථාන 3යි ලංකාව තුළ අන්තර්ජාලය තුළ තියෙන. නමුත් ඔබතුමාත් එක්ක කර කතාවේදී මට හම්බුණා තව දේවස්ථානයක් තියෙනවා කියලා යාපනයේ ප්‍රදේශයේ. මේ පිළිබඳව තව පොඩ්ඩක් කතා කරමු. අනිත් දේවස්ථාන 3 මොනවද සහ ඒවා ඉතිහාසය චුට්ටක් ඔබතුමා ළඟ තියෙනවනම්. කට්ටු අපේ දේවස්ථානයේ අපේ සංඝයට වර්ෂ 179ක් පිරෙන වාර්ෂික මංගල්‍ය මේ ජනවාරි මාසයේ පැවැත්වුවා. ඒ වගේම දලුගම කැලණියේ 160 වෙනි වාර්ෂික මංගල්‍යය සැමරුවා. ඒ වගේම සීදුව අමන්දුලුව 115 වෙනි වාර්ෂික මංගල්‍යය මේ අවුරුද්දේ සැමරුවා. ඊට අමතරව දේවස්ථානයක් තියෙනවා යාපනයේ පදවියේ සිල්ලාලේ ග්‍රාමයේ චංකානේ ග්‍රාමයේ තමයි ඒ දේවස්ථානයේ පිහිටලා තියෙන්නේ. සිල්ලාලේ මීසමේ චංකානේ ග්‍රාමයේ තමයි ඒ දේවස්ථානයේ පිහිටලා තියෙන්නේ. ඊට අමතරව ක්‍රිස්තු වර්ෂ 1844 දී සේදවත්ත සහ වැලිවිට අතර තිබිලා තියෙන සුද්ධ ෆ්‍රැන්සිස් සාලිස් මුනිතුමන්ගේ දේවස්ථානය. නමුත් වර්තමානයේ එම දේවස්ථානයේ දක්නට ලැබෙන්නේ නැහැ. ඔන්න ඉතින් ගවේෂණ අපි උත්සාහ කරනවා යාපනයේ තියෙන මේ අන්තර්ජාලය තුලවත් නැති මේ දේවස්ථානයේ සොයාගෙන යන්න. අපි ඉදා ඉක්මනින් අපි කටයුතු කරනවා යාපනයේ පැත්තට අපේ සංචාරය කටයුතු කරලා මේ දේවස්ථානය පිළිබඳව ඉතිහාස තොරතුරු සහ ඒ කතාව හොයාගෙන ඉන්න. ඉතින් අපිට පුංචි පුංචි අභියෝග තියේවි භාෂාව සහ ඒ වගේ දේවල්. නමුත් අපි උත්සාහ කරනවා ඔබ වෙනුවෙන් මේ කටයුතු කරන්නත් කියලා. ඔන්න අපි මේ දේවස්ථානයේ ඉඳලාම අද දවසේ ඔබට කියනවා. ඉතින් මේ බඳු මහත්තයා අපිට තව කියන්න විශේෂ දේවල් මොනවා හරි තියෙනවද? විශේෂ දෙයක් කියන්නේ අපි මේ දේවස්ථානයේ 75 වෙනි ජුබිලිය 1998 සැමරුවා.
සියවෙනි ජුබිලිය 2003 වර්ෂයේ අපි සැමරුවා. ඉතා උත්කර්ෂවත් අන්දමින් ඒ කියන්නේ මීසම් නවෝදයක් ආධ්‍යාත්මික නවෝදයක් තුල තමයි මේ සියලු කටයුතු සිද්ධ වුණේ. ඒ වගේම ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු රාශියක් සිදු වුණා. ජුබිලිය යනු ආධ්‍යාත්මික නවෝදයක් ලබන කාලයක් වගේම අපිට ගැලවීම ළඟා කරගන්න පුළුවන් කාලයක් වශයෙන් තමයි අපි දකින්නේ. හරි ඔබතුමාගෙන් අවසාන වශයෙන් අහන්න ඕනේ මේ දේවස්ථානයට කවුරු බැතිමතෙක් එනවනම් දෝ ෆ්‍රැන්සිස් සාලේ මුනිවරයා ඉදිරියේ දන නමල බාරයක් වෙනවා නම් ඉල්ලීමක් කරනවා නම් යම් කිසි දෙයක් රැගෙන ඉන්න තියෙනවද නැත්නම් කොහොමද එන්න ඕනේ ඒ පිළිබඳවත් අපේ බැතිමතුන් පොඩ්ඩක් දැනුවත් කරමු. ඔව් සුද්දෝ ෆ්‍රැන්සිස් සාලේ මුතුමා ගාවට එද්දී පිරිසිදු සිතින් ආව නම් ඒ ඇති. උන්වහන්සේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ පිරිසිදු සිත බැහැපත්කම විතරයි. ඒ වගේම උන්වහන්සේ ඉදිරියේ ඉල්ලන ඕනම දෙයක් උන්වහන්සේ දෙනවා. මොකද මම මේ ගම්පියසතුව දැකලා තියෙනවා සෞභාග්‍යමත් යහපත් ගම්පියසක් අනිවාර්යයෙන්ම මේ තරුණ තරුණිය පවා අද ජීවත් වෙන සෞභාග්‍යමත් ජීවිතයක් ගත කරන්නේ. සාමකාමී පරිසරයක්. ඉතින් ඒකම මම දකිනවා උන්වහන්සේගේ විශාල පාතිහාරයක් කියලා අප ග්‍රාමයට ලැබිච්චේ. ඉතින් ඔන්න ඔබට එන්න තියෙන්නේ සදහැවත් සිතින් සහ පිරිසිදු මනසින් සහ උන්වහන්සේ පිළිබඳවන්නා විශ්වාසයෙන් පැමිණලා වාගේ තියෙන කටයුතු වෙනුවෙන් යම් කිසි දෙයක් ඉල්ලන්න තියෙනවා නම් දන නමලා ඉල්ලන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ පිළිබඳව ආරාධනා කරන ගමන් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා බන්දු මහත්තයා නන්දන් සිරිමන් මහත්තයා අද දවසේ ඔබතුමාගේ වැඩ කටයුතු කැප කරමින් අපේ ගවේෂණ හිතවතුන් සහ අපේ ගවේෂණ කණ්ඩායම වෙනුවෙන් අපිත් එක්ක අද දවසේ එකතු වුණාට ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ ඉතුරු සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නත් නිරෝගී නිදුක් නිරෝගී බව ඉදිරියට පවතින්නත් ප්‍රාර්ථනා කරන ගමන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ජේසුබීටයි. ඒ වගේම ඔබතුමාලාටත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ අපේ මීසම් සංඝයේ මේ වගේ ආකාරයෙන් හම්බෙලා මීසම් සමගිය ගැන ජනතාවට දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා දීම ගැන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. අපි ආයෙත් දවසක හම්බෙමු ගවේෂණ වැඩසටහනකදී. ඕකේ. ජේසුබීට. ජේසුබීට. ඉතින් සංගරුණ තනසුව ගවේෂණ අපි සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. අද මේ හිටින්නේ අපි කට්ටුව සුද්දෝ ෆ්‍රැන්සිස් සාලේ මුනිවරයා වෙනුවෙන් කැපිච්ච දේවස්ථානේ. මෙතන ඉඳන් අපි සමුගෙන යන්නේ. ආයෙ දවසක මේ වගේම ලස්සන නැත්නම් මේ වගේ ලස්සන දේවස්ථානයක ලස්සන ස්ථානයක දාලා හමු වෙන බලාපොරොත්තු වෙන. සමුගෙන යද්දි මතක් කරන්න ඕනේ අපගේ අනිකුත් YouTube නාලිකා ටික. ඒ තමයි සරුවිත් සුගා, ඒ වගේම සියල්ල TV, ඒ වගේම කන්තරු ගීතිකා මේ YouTube නාලිකාත් නරඹන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ විතරක් නෙමෙයි ඔන්න අපි අලුත් වැඩක් පටන් ගන්නවා. ඒ තමයි ඔයාලට වීඩියෝ ඇඩ් එකක් කරගන්න ඕන නම් නැත්නම් ඇනිමේෂන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරගන්න ඕන නම් නැත්නම් ඔයාගේ ගීතයට රූප රචනාවක් කරගන්න ඕන නම් අපිට කතා කරන්න පුළුවන්. මේ සියල්ල වෙනුවෙන් වෙන්වෙච්ච දුරකථන අංකයක් ඔන්න ඔයාලට දැක් ගන්න පුළුවන් වේවි. මේ පිළිබඳව මතක් කරන ගමන් ගිහිල්ලා යන්න ආරාධනා කරනවා ඔයාලා සියලු දෙනාටම රැඳිලා ඉන්න ගවේෂණත් එක්ක. ඒ ඉතින් ප්‍රාර්ථනා කරන හැම දෙනාටම සුද්ධ වූ ෆ්‍රැන්සිස් සාලේ මුනිවරයාගේ පිහිට සහ ආශිර්වාදය. සැඟවුණු තැන් සොයා ගවේෂණ